මගේ නම නිමාලි. මම වැඩ කරේ ගාමන්ට් එකක. උදේ ඉඳන් හවස් වෙනකම් මැෂින් එකක් ඉස්සරහා වාඩි වෙලා මාන එක මගේ ජීවිතේ සාමාන්‍ය දෙයක් වෙලා තිබුණේ. මගේ හස්බන්ඩ් අමිල. එයා දැන් අවුරුදු 2කින් ඉඳන් මැද පෙරදිග රටක වැඩ කරන්නේ. අපි දෙන්න පැඳලා වැඩි කාලයක් යන්න කලින්ම එයාට රට යන්න උනේ අපේ අනාගතය ලස්සන කරගන්න හිතාගෙන. නිමාලි මොකද අදත් කල්පනාවක? මගේ යාළුවා සුමන මගෙන් ඇහුවේ තේ වෙලාවේදී. මුකුත් නෑ සුමන, මට අමිල ගැන මතක් වුණා. අදත් එයා කෝල් එකක් ගත්තේ නෑ. මම මැසේජ් 10ක් විතර දැම්මා. ඒත් එයාට ඒව බලන්නවත් වෙලාවක් නැත්te මන්දා. මම කිව්වේ ලොකු හුස්මක් හෙලන ගමන්. ඔය පිරිමි හැටි හොම තමයි බා. රට ගියාම එයාලට අපිව අමතක වෙනවා. ඔයාව වැඩි හිතන්න එපා. සුමන මාව සනසන්න හැදුවා. ඒත් මගේ හිතට ඒක ලොකු වේදනාවක් වුණා. අමිල මාව මං ගරිනවා කියලා මට තේරුණා. මම එයාට කොච්චර ආදරේද කියලා එයාට අමතක වෙලා වගේ. මේ තනිකම නිසාම මම තීරණය කළා බෝඩිමක ඉඳලා වැඩට යන්න. ගෙදර ඉද්දි දැනෙන පාළුව තරහා ගන්න බැරි නිසායි මම මේ තීරණය ගත්තේ. මම ඉන්න බෝඩිමේ තව කීප දෙනෙක්ම හිටියා. ඒ අතර හිටපු කොල්ලෝ දෙන්නෙක් මගේ ගැන ටිකක් උනන්දුයි කියලා මට පෙනුණා. ඒ දෙන්න වැඩ කළේ ආමියකේ. කසන් සහ සමීර. ඒ දෙන්න හොඳට ඇඟපත තියෙන, දැක්කම ඕන කෙනෙක්ගේ හිත ඇදගන්න රූප තියෙන කොල්ලෝ දෙන්නෙක්. දවසක් මම වැඩ ඇරිලා එනකොට කසන් පාරේ ඉඳලා මට කතා කළා. නිමාලි අක්කේ පොඩ්ඩක් ඉන්නකෝ. මම නැවතුණා. ඇයි කසන්? අක්කා හැමදාම හරිම කල්පනාවේ යන්නේ. ඇයි ඒ? අමිල අයියා කතා කරන්නේ නැද්ද? එයා මගේ ඇස් දෙක දිහා බලාගෙන ඇහුවා. නෑ කසන්, එයාට වැඩ වැඩිලු. ඒකයි. මම බොරුවක් කිව්වා. ඕවා හිතන්න එපා අක්කේ. මේක තියාගන්න. ඕනම වෙලාවක මොකක් හරි උදව්වක් ඕනි වුණොත් කතා කරන්න කියලා. එයා මගේ අතට කුඩා කොළ කෑල්ලක් දුන්නා. ඒකේ එයාගේ ෆෝන් නම්බර් එක තිබුණා. මම ඒක අරගෙන මුකුත් නොකියම කාමරේට ආවා. එදා රෑ මට නිින්ද ගියේ නෑ. අමිලට කෝල් කළත් එයා ආන්සර් කළේ නෑ. මගේ හිතේ තිබුණේ ලොකු තරහක් සහ වේදනාවක්. මම අර කොළ කෑල්ල අතට ගත්තා. එකපාරක් මිස් කෝල් එකක් දුන්න. මොකද වෙන්නේ කියලා මට හිතුණා. මම කසන්ට මිස් කෝල් එකක් ගැහුවා. තප්පර කිහිපයකින් මගේ ෆෝන් එක රින් වෙන්න ගත්තා. හෙලෝ නිමාලි, ඔයා කතා කරයි කියලා මම හිතුවා. සෝරි කසන්, මම නිකන් කතා කළේ. මම කිව්වා. නෑ සෝරි කියන්න එපා. මම දන්නවා ඔයා ඉන්නේ ලොකු පාළුවකින් කියලා. අපි ටිකක් කතා කරමුද? කසන්ගේ හඬේ තිබුණේ පුදුමාකාර ආකර්ෂණයක්. අපි එදා රෑ පැය 2ක් විතර කතා කළා. එයා මගේ හිතේ තිබුණ හැම වේදනාවක්ම අහගෙන හිටියා. සමීර ගැනත් එයා කිව්වා. ඒ දෙන්න හොඳම යාළුවෝ. එදා ඉඳන් අපි හැමදාම රැට කතා කරන්න පටන් ගත්තා. ඒ සම්බන්ධේ ටිකෙන් ටික තුර ගියා. අමිලගෙන් නොලැබුණු අවතාරේ මට කසුන්ගෙන් ලැබුණා. දවසක් රෑ කසුන් මගේ අමුතු ඉල්ලීමක් කළා. නිමාලි, මට අද ඔයාව බලන්න එන්න හිතෙනවා. මම සමීරවත් එක්කන් එන්නද? මම එකපාරටම ගැස්සුණා. මේ වෙලාවෙද? දැන් රෑ 12ත් පහුවෙලා. ඔව් නිමාලි, බෝඩිමේ කවුරුත් දන්නේ නෑනේ. අපි හිමීට ඇවිත් යන්නම්. ඔයාටත් පාළුයිනේ, කසන් කිව්වා. මගේ හිතේ ලොකු අරගලයක් තිබුණා. අමිල මගේ ළඟ නෑ. මටත් ලොකු හැඟීම් සමුදායක් හිතේ හිර වෙලා තිබුණේ. මගේ තවුනකම අපත යනවා වගේ මට දැනුණා. හරි, එන්න එහෙනම්, මම කිව්වා. මම ඉක්මනට නැගිටලා මූණ සෝදලා ලස්සන නයිටි එකක් ඇඳලා සුවඳ විලවුන් ටිකක් ගාගත්තා. මම ලස්සනට රැස්ති වෙලා එයාලා එනකම් මග බලන් හිටියා. ටික වෙලාවකින් දොරට තට්ටු කරන සද්දයක් ඇහුණා. මම හිමීට තොර ඇරියා. කසන් සහ සමීර දෙන්න ඇතුළට ආවා. ඔයා අද හරිම ලස්සනයි නිමාලි, සමීර මගේ තිහා බලාගෙන කිව්වා. එයාගේ ඇස්වල තිබුණේ වෙනස්ම පැල්මක්. ඔවුන් දෙන්න මගේ ඇඳ උඩ වාඩි වුණා. මමත් ඔවුන්ට ලං වුණා.
කසන් මගේ අතින් අල්ලගත්තා. ඔහුගේ අතේ උණුසුම මට දැනුණා. සමීරත් මගේ අනිත් පැත්තෙන් වාඩි වෙලා මගේ කරවටේ අතක් දැම්මා. මගේ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තා. නිමාලි, ඔයාට බයද? කසන් මගේ මූණට රංගිලා ඇහුවා. නෑ, ඒත් මට කතා කරගන්න බැරි වුණා. ඔවුන් ටිකෙන් ටික මගේ ළඟට තවත් ලම් වුණා. මට ඔවුන්ගේ හුස්ම පවා දැනෙන්න ගත්තා. ඒ වෙලාවේ මගේ ඇස් දෙක පිය වුණා. ඒත් එක්කම මගේ හිතට එකපාරට මතක් වුණේ අමිලව. අපේ මංගල දවසේ අමිල මගේ අත අල්ලගෙන දීපු පොරොන්දුව මට ඇහුණා වගේ දැනුණා. නිමාලි, මම ඔයාව කවදාවත් දාලා යන්නේ නෑ. මම කොහේ හිටිය මගේ හිත ඔයා ගාව. අමිල මට කොහොම සැලකුවත් එයා මට කතා නොකළත් මම එයාට පණ වගේ ආදරේ කියලා මට ඒ වෙලාවේ තේරුණා. මේ කරන්න යන්නේ ලොකු වැරැද්දක් කියලා මගේ හෘද සාක්ෂිය මට කෑ ගහලා කිව්වා. මම එකපාරටම ඔවුන්ව තල්ලු කරලා ඇඳෙන් නැගිට්ටා. නිමාලි, මොකද වුනේ? කසන් පුදුම වෙලා ඇහුවා. කරුණාකර යන්න. ඔයාලා දෙන්නම දැම්ම මෙතනින් යන්න. මම වෙවුලන හඩින් කිව්වා. ඇයි නිමාලි, අපි මොකක් හරි වැරැද්දක් කළාද? සමීර ඇහුවා. නෑ, වැරැද්ද මගේ. මම හිතුවා මට පුළුවන් වෙයි කියලා. ඒත් මට බෑ. මම මගේ හස්බන්ඩ්ට ආදරේ. එයා මට කතා නොකළත් මම එයාට ද්‍රෝහි වෙන්න බෑ. කරුණාකර මට සමා වෙන්න. දැන් යන්න. මම අඬන්න පටන් ගත්තා. කසන් සහ සමීර එකිනෙකා දෙස බලාගත්තා. ඔවුන්ට මගේ තීරණේ තේරුණා වගේ. හරි නිමාලි, අපි යනවා. ඔයා කරන්නේ හරි දේ. අපි ඒකට කරු කරනවා. කසන් කිව්වා. ඔවුන් දෙන්න හිමීට කාමරයෙන් පිට වෙලා ගියා. මම තොර වහලා දොරට හේතු වෙලා බිම වාඩි වුණා. මට දැනුනේ ලොකු නිදහසක්. මා මගේ ඇතේ තිබුණු විවාහ කිවිස ගැනීමෙන් මුත්ත දෙස බැලුවා. ඒක අස්සේ තිබුණේ අමිලගේ සහ මගේ ආදරේ. මම ෆෝන් එක අරගෙන අමිලට මැසේජ් එකක් දැම්මා. අමිල, මම දන්නවා ඔයාට වැඩ වැඩි කියලා. ඒත් මට ඔයාව ගොඩාක් මතක් වෙනවා. මම ඔයා එනකම් හැමදාම බලන් ඉන්නවා. මම ඔයාට ගොඩක් ආදරෙයි. පැයකට විතර පස්සේ මගේ ෆෝන් එක රින් වුණා. ඒ අමිල. නිමාලි, සොරි රත්තරන්. මම ගොඩාක් මිසී වුණා. ඔයාගේ මැසේජ් එක දැක්කම මට මාවම එපා වුණා. මම ඔයාට ගොඩාක් ආදරේ මැනික. මම ඉක්මනට එන්න බලන්නම්. අමිලගේ කටහඬ ඇහුනම මගේ ඇස්වලින් සතුටු කඳුළු වැగిරුණා. මම ගත්ත තීරණේ හරි කියලා මට හිතුණා. ජීවිතේ මොනතරම් ප්‍රශ්න ආවත් තනිකම දැනුණත් සැබෑ ආදරේ කියන්නේ ඉවසීම සහ විශ්වාසය කියලා එදා මම ඉගෙන ගත්තා.